කම්පියුටර් සිස්ටම් එක. එහෙම නැත්නම් පරිගණක පද්ධතිය. පරිගණක පද්ධතිය ගත්තාම පරිගණක පද්ධතියේ ප්‍රධාන සංරචක අපිට හතරක් දකින්න පුළුවන්. මේන් කම්පෝනන්ට්ස් හතරක් තියෙනවා. දකින්න පුළුවන් වෙනව මොනවද? අපිට හાર્ඩ්වෙයාර් කම්පෝනන්ට්ස්. ඊළඟට අපිට පරිගණක පද්ධතිය දකින්න පුළුවන් වෙනවා හાર્ඩ්වෙයාර් වලට අමතරව මොනවද? සොෆ්ට්වෙයාර්. අන්තර්ගත වෙනව මොනවද? ලයිව්වෙයාර්. හරිද? අපි කියන්නේ අන්තිමට ගත්තාම අපිට පරිගණක පද්ධතියේ දකින්න හම්බ වෙනවා ෆර්ම්වෙයාර්. ෆර්ම්වෙයාර් ස්ථිරාංග. හරි. ඔන්න ඔය හතර දෙනා ගැන තමයි අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. මම කෙටි හැඳින්වීමක් කරන්නම් ඔයාලට මොනවද මේකේ තියෙන දේවල් කියලා. හරිද? මම කියුවනේ මේකේ මේ හැම දෙයක්ම අපිට මේ කල් අරගෙන ඉගෙන ගන්න ටයිම් එකක් නෙමෙයිනේ තියෙන්නේ. හරි සරල මතක් කිරීමක් හොඳටම ඇති. හරි හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ පරිගණකයේ පවතින ෆිසිකල් කම්පෝනන්ට්ස් වලට නැත්නම් භෞතික කොටස්. හරිද? මේ කෙටියෙන් කියන්නේ නැත්නම් මට ඔය කියන්න පුළුවන් අවකාශයේ නිශ්චිත ඉඩක් ලබා ගන්න කිසියම් පරිශීලකයකට අතින් ස්පර්ශ කරන්න පුළුවන් කොටස් මේ හાર્ඩ්වෙයාර් කම්පෝනන්ට්ස් ලෙස හඳුන්වයි. සොෆ්ට්වෙයාර් කියන්නේ මොකද්ද? සොෆ්ට්වෙයාර් කියන්නේ කිසියම් වැඩසටහනක්. මම මේ වැඩසටහනට පොඩි සමාන වචනයක් දාන්නම්. උපදෙස් මාලාව. ජීවාංග කියන්නේ පරිගණකය භාවිතා කරන පුද්ගලයා. එයාට හරි ලස්සන. ෆර්ම්වෙයාර් කියන්න කෙනා තමයි වැදගත්ම වෙන්නේ. හරිද? පරිගණකයේ මූලික ක්‍රියාකාරීත්වයට එනව නේද? ක්‍රියාකාරීත්වයට අදාළ උපදෙස්. හරිද? භෞතික කොටස් ගත්තාම input device, output device, processing device, network device. හරිද? ඔය වගේ අපිට ගොඩක් උපාංග ගැන කතා storage device. හරිද? කතා කරන්න දෙනවා. අපි ඒව ගැන චුට්ටක් කෙටියෙන් අද කතා කරනවා. හරි. සොෆ්ට්වෙයාර්ත් එහෙමයි. අපිට සොෆ්ට්වෙයාර් ගැනත් ලොකු තියෙනවා පැහැදිලි කිරීමක්. හරි. පරිශීලකය කියන එක දන්නවා. දැන් පරිගණකයේ භාවිතා කරන කෙනා තමයි පරිශීලකය උනේ. ෆර්ම්වෙයාර් කියන්නේ පරිගණකයේ ඔන් වෙන හැටි කියලා මම කෙටියෙන් මතක තියාගන්න කිව්වනේ. ඒතර අපිට තියෙනවා ඉන්පුට් ඩිවයිස් කියලා කතා කරා. පරිගණකයට කිසියම් දෙයක් ඇතුළත් කරන මොනවද කිසියම් දේ? කිසියම් දේ කියලා කියන්නේ එතකොට දත්ත උපදෙස් කියන අදහස එනවා. පරිගණකයේ හැදෙන දේවල් අපිට එළියට බලා ගන්න output devices තියෙනවා. storage device තියෙනවා. ඊට පස්සේ දෙන processing device තියෙනවා. communication devices තියෙනවා. ඊට පස්සේදී software ගත්තාම software එකක් කියන්නේ වැඩසටහනක්. ඔයාට මම මේක දැම්ම වරහන් ඇතුලේ උපදේශ මාලාවක්. ඇයි දන්නවද එහෙම දාන්න හේතුව? සාමාන්‍යයෙන් ඕනම වැඩසටහනක් හැදෙන්නේ කාගේ හරි උපදේශයක් මත. පරිගණකයේ ඉබේම හදාගන්නේ නැහනේ. ඒ හින්දා උපදේශයක් මත පදනම් වෙච්ච දෙයක් තමයි වැඩසටහනක් කියලා කියන්නේ. මේ software වර්ග දෙකකට බෙදෙනවා. එතකොට ඔන්න ඔය දෙකේ නම් දෙක පොඩ්ඩක් ඕන හොඳද? පරිගණකයට ඕන කරන software වලට අපි කියන්නේ system software කියලා. ඒ වගේම අපිට ඕන කරන ඒවා නම් ඔයාලට මතක තියාගන්න පුළුවන්. අපි ෆෝන් එකේ දාගෙන අපේ අවශ්‍යතාවය මත මොනවද? ඇප් එකක්නේ. අන්න ඒවට කියන application software. හරි. ඉතින් ඔන්න ඔය විදියට වැඩසටහන් වර්ග දෙකක් තියෙනවා. හරිද? උදාහරණ කිව්වොත් කම්පියුටර් ගේම් එක ඔයාටද කම්පියුටරේට හදපු එකක්ද? කම්පියුටරේට දැම්මට අවශ්‍යතාවය කාගේද? ඔයාගේ. අන්න කම්පියුටර් ගේම්ස් වගේ දේවල්. හරිද? කම්පියුටර් ගේම්ස්. ඒක ඇප්ලිකේෂන් software එකක්. වෙබ් බ්‍රවුසර්. ඊට පස්සේ සිස්ටම් software ගත්තාම පරිගණකයට ඕන කරන දේවල්නේ. හරිද? ඔයාට මෙන්න මේ නම් තුන නම් චුට්ටක් ඔලුවට දාගන්න වෙනවා. හරිද? ඒ කියන්නේ මේක මීට කලින් MCQ වල අහපු දෙයක් නිසා මේ කියන්නේ. හරිද? පළවෙනි එක තමයි operating system. ඊට පස්සේ තව තියෙනවා මේ utility කියලා. එයා හැමතිස්සෙම කරන්නේ OS එකට support කරන එක. හරි. එහෙනම් antivirus software උපයෝගීතා. තව කෙනෙක් ඉන්නව භාෂා පරිවර්තක කියලා. අද මම කෙටියෙන් නිකන් මෙතන දාන්න අපි ඉදිරියේදී ඔක ගැන කතා කරන ඉන්න language translator. හරි. ඊට පස්සේදී අපිට තියෙනවා liveware ගැන. මේක ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. ඇයි මේකේ තියෙන්නේ කොහොමත් පරිශීලකයෙක් සම්බන්ධව පරිගණකයේ භාවිතා කරන කෙනෙක් ගැන තියෙන්නේ. හරිද? පරිශීලකයෝ වර්ග ගොඩක් ඉන්නවා. ප්‍රෝග්‍රෑම් හදන්නේ ප්‍රෝග්‍රෑමර්ස්ලා. හරිද? වෙබ්සයිට් හදන්නේ වෙබ් ඩෙවලොපර්ස්ලා. අන්න ඒවා ගැන නම් පොඩි සිද්ධියක් තියෙනවා. හරිද? ෆර්ම්වෙයාර් කියලා කියන්නේ
පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අදාළ උපදෙස්. එතකොට පරිගණකයක් ඔන් වෙන්න ඕන කරන දේවල් තමයි ෆර්ම්වෙයා කියලා කියන්නේ. අපේ කම්පියුටරේ තියෙන ROM එක කියලා උපකරණයක්. ඒ කියන්නේ මේ කම්පියුටරේ සර්කිට් එකේ තියෙන මදර් බෝඩ් එක. හරි. ඔය මදර් බෝඩ් එකට හයි කරපු පොඩි චිප් එකක්. මේවා හඳුන්වන්නේ ROM එක කියලා. අන්නේ ROM එක ඇතුලේ කවුරු හරි කෙනෙක් කිසියම් උපදෙස් ටිකක් දාලා දෙනවා උපදෙස්. කිසියම් උපදෙස් ටිකක් දාලා තියෙනවා නම් අන්නේ උපදෙස් වලට කියන නම තමයි මොකද්ද? ෆර්ම්වෙයා කියලා කියවෙන්නේ. එතකොට මේගොල්ලන්ට උදාහරණයක් කිව්වොත් අපිට BIOS කියන ROM එක ෆර්ම්වෙයා පවතින තැනකට උදාහරණයක් කියලා ගන්න පුළුවන්. පරිගණකය ඔන් වෙන්නේ කොහොමද කියලා එහෙනම් BIOS ගේ ඇතුලේ තියෙනවා. අද BIOS කියන්නේ තේන එක්තරා වැඩ සටහනක්.